සුබ දවසක් වේවා. අද දවසේ අපි ශුද්ධ බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනය අපි බලන්න යනවා. අද මගේ මාතෘකාව තමයි දෙවියන් වහන්සේ සමග ගමන කියන මාතෘකාව. අපි බලමු ගීතාවලියේ 119 105 වෙනි පදය. මෙතන කියන ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. අපේ ජීවිත ගමන. අපි වෙරළේ ඇවිදිනකොට අපේ පාසටහන් වැලි මත ඉතිරි වෙනවා. අපේ ජීවිතත් ඒ වගේ ගමනක්. අපි හැමෝම කොහේ හරි යන්න උත්සාහ කරනවා. නමුත් මේ වැලි මත ඇවිදීම වෙහෙසකර වෙන්න පුළුවන්. දේව වචනය පවසන්නේ අපේ ගමන තනිවම යන්න අවශ්‍ය නැති බව. යේසුස් වහන්සේගේ වචනය අපේ පාදවලට ආලෝකයක් දෙනවා. නොපෙනෙන මාවත. වෙරළේ ඇවිදිනකොට සමහර වෙලාවට අපට පේන්නේ ඉදිරියට ඇති සීමිත ප්‍රදේශයක් විතරයි. මීදුම හෝ එහෙම නැත්නම් කරුවල වැටුණු මාවත පේන්නේ නැහැ. අපේ අනාගතය ගැනත් අපිට තියෙන ඒ වගේ බයක්. මට මොනවා වෙයිද කියලා අපිට හිතෙනවා. නමුත් යේසුස් වහන්සේ පවසන්නේ සම්පූර්ණ පාරම එකපාර පෙන්නනවා වෙනුවට ඔබ තබන ඊළඟ පියවරට යේසුස් වහන්සේ ආලෝකය දෙන බවයි. සේදී නොයන මතකයන්. වෙරළේ අපේ පාසටහන් රළ ඇවිල්ලා මකලා දාන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේ සමග අපේ ගමන එහෙම වෙන්නේ නැහැ. ඔබ යේසුස් වහන්සේගේ අත අල්ලගෙන ඇවිදිනවා නම් ලෝකයේ රළ පහරවල් වලට ඔබේ ආත්මික ගමන මකන්න බෑ. උන්වහන්සේ ඔබව නිවැරදි ඉසව්වකට රැගෙන යනවා. බලන්න, මගේ පාසටහන් වැලි මත ඇඳෙනවා. හැබැයි මම දන්නේ නැහැ ඉදිරියට පාර කොහොමද කියලා. ඒත් මට බයක් දැනෙන්නේ නැහැ. මොකද මගේ යේසුස් වහන්සේ මගේ පාදවලට පහනක් වෙලා මා සමග ඇවිදින නිසා. ඉතින් අද දවසේ ඔබ මේ යේසුස් වහන්සේට ඔබේ ජීවිතය බාර දීලා ඔබ කියන්න, ස්වාමිනී, මා යන මේ ජීවිත ගමනේදී මට ඔබ වහන්සේ මඟ පෙන්වන්න. මගේ බුද්ධිය මත නෙමෙයි, ඔබ වහන්සේගේ ආලෝකය මත විශ්වාසය තබලා ඉදිරියට යන්න මට ශක්තිය දෙන්න කියලා. එවිට ඔබේ ජීවිතේ ඉතා සාර්ථකව ගමන් කරන්න පුළුවන්කම ලැබෙන. මන්දුන් වහන්සේගේ වචනේ කිව්වා වගේ ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්. ඉතින් ඔබේ ජීවිතයට මේ යේසුස් වහන්සේ නැමැති එළිය දල්ව ගන්න. උන්වහන්සේ ඔබේ පාදයන් වලට උන්වහන්සේ පහනක් වුණා. ඉතින් ඔබ උන්වහන්සේ සමග ගමන් කරන්න ඔබේ ජීවිතයට බොහෝ ආශිර්වාද ලැබෙනු ඇත. ඔබට මේ වීඩියෝ එක බලලා ඔබේ ජීවිතයට මේක යම් ආශිර්වාදයක් වුණා නම් ඔබට පුළුවන් මේක තව කෙනෙක්ට බලන පිණිස ෂෙයා කරන්න. ඒ වගේම ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඔබ ඒක subscribe කරන්න. ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පිහිටයි.